පේනවා මේ වතුර පාර ගහගෙන යනවා අර විදියට. අර තමයි මහ පාර. මේ වටේට මේ හානුව තියෙන්නේ මේ පාසි යනම් මනම් හින්ද මේ ටික පේන්නේ නැහැ. නැත්තම් මේ යටින් වතුර පාර එනවා අර අන්න අරේ ඉඳලා. හරි. එතකොට මේ වටේටම කපලා තියෙන්නේ මේ මැද ටිකක් පස් ටිකක් තියෙනවා මේ අයින් කරගන්න. හරි. දැනටමත් මේකේ මාළු ඉන්නවා. මේක හරි මේ ස්වභාව ධර්මය අතින් හරි අපූර්ව තැනක්. දැන් මොකක්ද කියන්නේ ඉකෝසිස්ටම් එකක් ඩෙවලොප් කරන්න පුළුවන් අපූර්ව තැනක්. කටානේ තියෙන එකම ලොකුම වැව කියලා කියනවා මේක. කටාන ප්‍රාදේශීය සභාවටයි. එතකොට එයාපෝට් එකට හරි කිට්ටුයි මෙතන. විනාඩි 10ක නෙවෙයි 7ක විතර වගේ දුරක් තියෙන. කිලෝමීටර් 4ක වගේ දුරක්. මේ හැපැත්තේ තියෙන්නේ 2 star ලොකු හෝටලයක්. එතකොට මෙතන මේ තියෙන පරිසරය ඇතුලේ හරිය ක්‍රමවත් විදිහට ජෛව පද්ධතියක් ඉකෝසිස්ටම් එකක් හදන්න පුළුවන් තැනක්, හැදෙන්න දෙන්න පුළුවන් තැනක්. ඒක ස්වභාව ධර්මයෙන් කරන වැඩක් ඉඳ ඒක ලොකු කාර්යතාවයක් නෙවෙයි. අපිට තියෙන්නේ මේ ජීවිතේ එක වතාවක් ඒ කියලා කියන්නේ මේ මෙහෙම chance එකක් අපේ ගමේ පුරවැසියන් විදියට ඔයාලටවත් මටවත් කාටවත් එන්නේ නැහැ මේ වගේ දෙයක් විට්නස් කරන්න, මේ වගේ දෙයක් බලන්න කරන්න දකින්න හම්බෙන්නේ නැහැ. ඉතින් අපි මේක කළ යුතු දේ තමයි අනාගත පරපුර වෙනුවෙන් මේ වගේ වතුර කඳක් එකතු කරන්න පුළුවන් නම් ඒක වටේ ස්වභාව ධර්මයේ ලස්සනට හැදෙන්න දෙන්න පුළුවන් නම් එතකොට ඒක ආශ්‍රිතව අපි ව්‍යාපාර කරන්න පුළුවන්. මෙතන මාළු දාලා කට්ටියක් මාළු අල්ලනවා කාලයකට. ඒකට රජයට ආදායමක් වෙනවා. මෙතන බෝට් සර්විස් එකක් කරන්න පුළුවන් කාටරි මේක හොඳට කපුණාට පස්සේ ඒකට රජයට ආදායමක් ගන්න පුළුවන් තැන. එතකොට ඒ ඔක්කොම වඩා මේ පරිසර උෂ්ණත්වය, ගෝලීය පරිසර උෂ්ණත්වය වැඩි වෙනවා කියලා කියන එකට හරිය එක පිළියමක්. මොකද ඒක මේ ගෝලීය වුණාට ඒවට විසඳුම් තියෙන ලෝකල් තමන්ගේ ගෙදරේ ඉඳලා තමන්ගේ ඇඳෙන් එළියට යන කාමරේ ඉඳලා තමයි ඒවට විසඳුම් හොයන්න ඕනේ. එහෙම නැතුව ගෝලීය ප්‍රශ්න වලට මේ ගෝලීය විසඳුම් නැහැ. ඒවට තියෙන ලෝකල් විසඳුම් තියෙන්නේ. ඒවට අපේ ගමේ පුරවැසියෝ විදිහට අපිට මේකට සහාය වෙන්න පුළුවන් මහඟු අවස්ථාවක් මේක. තමන්ගේ දවස විඩාව නිවා ගන්න පුළුවන් තැනක් ඇවිල්ලා ළමයි අපිට එක්ක ඇවිල්ලා ඇවිදින්න පුළුවන් තරම් මේක. ඒ විදිහට හිතන්න අපි කාටවත් වරදින්නේ නැහැ. ඒ වගේම තමයි අපි හදපු ප්ලෑන් එකේ 2016 වගේ ඒක තියෙනවා. ඇත්තටම දැන් මෙතන ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මේ අපි කිරි නිෂ්පාදනය වැඩි කරන්න කියලා කිව්වට කිරි ගවයින් ඇතිකරන්න නැත්නම් ඒල ෆාමින් එක කරන්න තනකොළ බුදින්න තැනක් නැහැ. අපි ඇත්තටම එදා හදපු ප්ලෑන් එක ඇතුලේ ඒ ඉඩ අපි තියලා තිබුණා. ඒ ඉඩ අපි මේ පාරක් තියන්න එපා කියන්නේ. මේක රෙසර්වේෂන් එක අනිවාර්යෙන් තියන්න ඕන. ගවක ඒ අවශ්‍ය කරන රෙසර්වේෂන් එක ඒ විදිහටම තියෙයි. ඒකේ ඇතුළේදී ඇත්තටම මේ මොනවද ඒ හරකෙක් ඇති කරන කෙනෙක්ට පහසුවෙන් ඒ විදිහට කරන්න පුළුවන්. හරි, මම ආදර නවතිනවා මෙතන. මම මේක එඩිට් කරනවා. ක්ලිප් දෙක තුනක් වෙනම තියෙන්න පුළුවන්. ඒක මට ඕන පණිඩේ දී ගන්න ඕනේ හින්දා නැවත හම්බෙමු.